අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේ අතිශයින් ස්වභාව ධර්මයට ආදරය කළ උත්තරීතර ස්වභාව ධර්මවාදියෙක්. ස්වභාව ධර්මයට ඇලුම් කරන අය ස්වභාව ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. ඒ විතරක් නොවේයි, සියල්ල නැසෙන සුළු බව නැවත වතාවක් අපට පසක් කර දෙන්නට බුද්ධ ප්‍රතිමා මෙසේ ඉතිරි වී අපට දෙන පණිවිඩ රැසක් තිබෙනවා. ලෞතුරු බුදුහඬ තවමත් වාතලයේ ඇත, සෞඛ්‍යදෙසුන් නැසූ බලය එයයි අපරිමිත. පරිසරයට හානි කළොත් ඉන් බැට කනු ඇත, ලෝකය වටහා ගත යුතු නොසිතන මනුසත. පන්සල් පල්ලි කෝවිල් සුරැහි ඇත්තේ, සත් බල කියන්නයි ඒ උතු මන් චිත්තේ. වස්තුවේ සරිකලද ඒගෙන යනු නැත්තේ, දහමයි බණයි ඇත්තයි ඉතිරිව ඇත්තේ. නිසසල තැන සාසල වන බව මතක් කළා. ගැඹුරුම මුහුදේ සිට දලරාල දියත් කළා. වෙරළත තිබින පොඩි රාල පෙළ මහත් වෙලා. අනියත දහම අප කාටත් පසක් කළා. නොහැකිව තමන් සතු කිසිවක් රැක ගන්ට, සිදුවිය මුදු රකුසාට බිලි දෙන්ට. සවිශක්තියක් වී සෑම මිනිසුන්ට, අපි මව්පියන් වෙමු වැළපෙන දරුවන්ට. නොසිතූ දෙයම වෙයි අටලෝ දහම හමා. බාධක දිනා ජයගත යුතු නොවනු පමා. හැම දහමකම ඒ කියවෙයි මනස නමා. පල්ලවෙනි වර වැටුම නැගිටින මගම තමා.